පින්පව් සංකල්පය ගොඩනැගුවේ එකයි මම කියන්නේ මේ සමහර ආගමික වචන අපි බලන්න ඕනේ ඒ යුගයට සාපේක්ෂව. ඒ කියන්නේ සංවිධිත රාජ්‍ය ක්‍රමයක් නැති, සංවිධිත නීතියක් නැති, ඊළඟට සමහර ලෙඩ රෝග සම්බන්ධයෙන් කියවා ගැනීමක් නැති යුගයක තමයි ඒ කියන්නේ ඒ සම්බන්ධව පින්පව් සංකල්පය උදාහරණයක් හැටියට කවුරු හරි අඳගොළු බීරි වෙලා උපත ලබනවා. එතකොට ඒ සම්බන්ධව ඒ කාලේ ඒක පැහැදිලි කර ගැනීමේ හැකියාවක් තිබ්බේ නෑනේ. එතකොට ඒගොල්ලෝ ගෙනාපු දේ තමයි හරි හොඳයි. මේ පෙර කරපු කුසල නිසා තමයි මෙහෙම උපතක් හම්බෙන්න ඇද්දි කියලා. හැබැයි අද වෛද්‍ය විද්‍යාව දියුණුයිනේ. එතකොට ඒක ඇතුලේ පැහැදිලිවම විග්‍රහ කරනවා කෙනෙක් අන්ධ වෙලා උපදින්න හේතු වෙන හේතු කාරණා, ගොළු බිහිරි වෙලා ඉන්න තත්ත්වයන් වලට පත් වෙන වෛද්‍ය විද්‍යාත්මක හේතු තියෙනවානේ. ඒ වෛද්‍ය විද්‍යාව අද දියුණු නිසා. එතකොට මේක දියුණු නැති කාලේ මේකට ගෙනාපු සංකල්පය තමයි පින්පව් සංකල්ප. එතකොට මේක එක හොඳකමක් තිබ්බා. උදාහරණයක් හැටියට ඇත්තටම සංවිධිත නීති ක්‍රමයක් තිබ්බේ නෑනේ. මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ මරලා දාන යුගයක්. හරිද? ඒ කියන්නේ අධිරාජ්‍ය බිහි වෙමින් දැන් ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ ජනපද ක්‍රමවේදය අරගෙන බලපුවම පස්සේ 12 මහා ජනපද ක්‍රමවේදය ඒකේ පුර රාජ්‍ය සංකල්පයන් බින්ද දමමින් ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමය යන් ස්ථාපනය වෙමින් පැවති යුගයක්. එතකොට නිතරම මිනි මරනවා ඒ කාරණා තිබ්බනේ. එතකොට මේවත් එක්ක ඊට පස්සේ සමාජයක් යහපත් කරන්න නම් පැහැදිලිවම අපිට සමාජ සුභසිද්ධිය උදෙසා අපිට ගේන්න වෙන සංකල්ප තමයි මෙලෝ පරලෝ පින්පව් වගේ සංකල්ප. හැබැයි අද තියෙන සංවිධිත නීති පද්ධති තියෙන ලෝකයක්නේ. එතකොට අද හිතූ විදිහට ඒ කියන්නේ මිනිස්සෙක්ට සමාජයේ ප්‍රාණඝාත කරන්න හරි අදින්නා දාන කරන්න හරි මේ දේවල් කරන්න බෑ අද නීති පද්ධති ශක්තිමත්. ඒක නිසා මේ ගැළපීම් එක තමයි අපි බලන්න ඕනේ. එතකොට අදත් අපි දැන් කවුරු හරි අඳගොළු බිහිරි වෙලා උපත ලැබුවොත් කුසල අකුසල්ද කියලා අපි අද කිව්වොත් පින්පව්ද කියලා. එතකොට ඒක වෛද්‍ය විද්‍යාවත් එක්ක ගැටෙනවනේ. මේ අර්බුදයේ තියෙන ආගම සහ විද්‍යාව අතර ප්‍රශ්නේනේ. අපිට මෙහෙම පුළුවන්. අපිට පුළුවන් මේ රේල් පීලි දෙකක් වගේ මේ ගමන කෝච්චියක් කරන් යනවා වගේ අපේ ජීවිතේ අරන් යන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ගමන් මාර්ගයේ මේ අන්තේ දෙකේ මොකකටවත් නැතුව මැදකට එන එක. චින්තනය. එතකොට අපි විද්‍යාවෙත් ගත යුතු දේ ගන්නවා. ඒ වගේම තමයි අපි ආගමික කාරණාවලදී ඒ කියන්නේ මේ ප්‍රායෝගිකත්වයේ කියන එක අපේ ජීවිතේට ගන්න. දැන් බුද්ධ ධර්මයේ කියන්නේ සමාජ ජීවිතය කියන්නේ මානව චර්යාව සහ ඒ කියන්නේ මානව චින්තනය සම්බන්ධව ඇත්තටම ඒ කියන්නේ දියුණුම